යාළුවනේ ඔයා මේ එකතු වෙලා ඉන්නේ ROR පාඩම් මාලාවේ දෙවන පාඩම එක්ක. ඉතින් ඔයා මේ වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුව බලන්නම ඕන. මොකද මේ ROR ඉතුරු නීති සියල්ලම කතා කරන්නේ ඔයාට මේ අද මේ කියලා දෙන්න හදන මූලික අර්ථ දැක්වීම් පදනම් කරගෙන තමයි. හරිද? ඉතින් ඔයා ඉතා හොඳින් මේ පාඩමට සාවධානව ඇහුම්කන් දීලා මේක මේ කියන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්නම ඕන. යාළුවනේ අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් යාළුවනේ අපි අද ඉගෙන ගනිමු ඉතා අතිශය වැදගත් මේ ROR වල එන නිර්වචන කිහිපයක් ගැන. බොහොමයක් අය මේ නිර්වචන එච්චර වැඩක් නෑ, අපි මුලින් නීති ටික ඉගෙනගෙන පස්සේ මේ නිර්වචන ටික දිහා බලමු කියලා වැරදි මතයක ඉන්නවා. ඔයා මේ දේ නම් කරන්න එපා. මොකද මේ නිර්වචන ටික කොච්චර දුරට තේරුම් ගත්තාද කියන එක මත තමයි ඔයා මේ ඉස්සරහා කතා කරන්න යන රූල් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව රඳා පවතින්නේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕන මේ නිර්වචන ටික හරියටම ඔයාගේ ඔළුවට දාගන්න. ඉතින් අද මම සරලව මේ නිර්වචන ගැන ඔයාලට කියලා දෙනවා. හොඳින් පාඩමට සවන් දෙන්න. එහෙනම් යාළුවෝ අපි අද පාඩම පටන් ගනිමු. හොඳයි යාළුවෝ, අපි දැන් ROR part A වල රූල් තුනෙන් පළවෙනි රූල් එක සහ දෙවෙනි රූල් එක ගැන මීට කලින් වීඩියෝ එකේ අපි කතා කළා. දැන් අපිට ඉතුරුලා තියෙනවා මේ part A වල තියෙන ඊළඟ ප්‍රධාන වැදගත් රූල් එක, රූල් number 3, general definition නැත්නම් මූලික නිර්වචන. ඉතින් මේ මූලික නිර්වචන ඇතුලේ අනුමාත්‍රිකා 12ක් ගැන අපි කතා කරනවා. අපි එහෙනම් බලමු මේ එකින් එක මේ අනුමාත්‍රිකාවල තියෙන වැදගත්කම සහ මේ වගේ මොකද්ද මේ අපිට කියන්න උත්සාහ කරන්නේ කියන දේ ගැන. හොඳයි යාළුවනේ, ඔයාට හමු වන පළවෙනිම වැදගත් නිර්වචනය තමයි vessel. මොකක්ද මේ vessel එකක්? නැතිනම් යාත්‍රාවක් කියලා කියන්නේ. මුලින්ම මේක තේරුම් ගන්න ඕන. ජලය මත ප්‍රවාහන මාධ්‍යයක් විදිහට භාවිත කරන්න පුළුවන් හෝ ජලයේ විස්ථාපනය නොකරන යාත්‍රාවක් හෝ අපි කියනවා non displacement craft එකක් හෝ නැත්නම් sea plane මුහුදු අහස් යාත්‍රාවක්. ඒ කියන්නේ දිය මත ගොඩ බාන්න, දිය මත ඉඳලා ගුවන්ගත කරන්න පුළුවන් විශේෂිත යාත්‍රාවක් හෝ ආදී මේ ජලය මත ගමන් කළ හැකි ඕනෑම වෝටර් ක්‍රාෆ්ට් දිය යාත්‍රාවක් අපි කියනවා වෙසල් එකක් කියලා. හරිද? මේ වෙසල් කියන වචනය ඔයාට ඉදිරියේ සෑම නීතියක් ඇතුළෙම ඔයාට දකින්න හම්බෙනවා. ඉතින් ඔයා මුලින්ම මේ වෙසල් එක කියන ඒ සංකල්පය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ ඉදිරි පාඩම් ඔයාට හොඳට තේරුම් ගන්න නම්. ඉතින් සරලව වෙසල් එකක් කියලා කියන්නේ ඔයාට මුහුදේ ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් සලසන ඕනෑම જાතියක ඕනෑම හැඩයක මම අර පෙර සඳහන් කරපු sea plane එකක් වුණත් වෙන්න පුළුවන් මොනෑම් හෝ මුහුදේ ගමන් කළ හැකි යම් කිසි වස්තුවක්. සරලවම කිව්වොත් මම හිතන්නේ පැහැදිලි. හොඳයි යාළුවනේ, අපිට ඊළඟට හම්බෙන දෙවන වැදගත් නිර්වචනය තමයි power driven vessel. නැත්නම් යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන නෞකා. මේ අපි අර කලින් කතා කරපු vessel පොදුවේ අපි කියන යාත්‍රාවල එන විශේෂ කැටගරියක්, විශේෂ කාණ්ඩයක් තමයි මේ power driven vessel කියලා අපි අරකින් පෙරලා ගන්නෙ. මොකද්ද මේ power driven vessel එකක් කියලා කියන්නේ? එහෙනම් power driven vessel එකක් කියලා කියන්නේ ඔයා මේක දැනගන්න ඕන මේ යාත්‍රාවන් වල එන්ජින් එකක් තියෙනවා. හරිද? ඒ එන්ජින් එක භාවිතා කරලා මේ යාත්‍රාවලට ගමන් කරන්න පුළුවන්. හරිද? දැන් ඔයා සමහරලාට දැකලා තියෙනවා එන්ජින් එකක් නැති අර නිකන් හබල් වලින් යන පාරු. ඊට පස්සේ මේ රුවල් වලින් ගමන් කරන රුවල් නැව්. ඒ වගේ එන්ජින් එකක් ඒ වගේ ඇත්තරම නැහැ. ඒතකොට එන්ජින් එකක් නැතුව උනාට ඒක යාත්‍රාවක්. මොකක් හෝ යාත්‍රාවක්, හැබැයි එන්ජින් එකක් නැහැ. ඒ වගේ මා දැකලා තියෙනවා එන්ජින් එකක් තියෙන විශාල ප්‍රමාණයේ නෞකා, කුඩා ප්‍රමාණයේ නෞකා එහෙමත් තියෙනවා. ඒතකොට අපි මේ කතා කරන්නේ මේ එන්ජින් එකක් භාවිතා කරලා මුහුදේ ගමන් කරන්න පුළුවන්
අර අපි කතා කරන යාත්‍රා අතුරින් සුවිශේෂී යාත්‍රා විශේෂයක් සම්බන්ධයෙන් පමණයි. අපි ඒවට කියනවා මොනවද? power driven vessel. හරිද? එතකොට ඔයා මේකෙදි මතක තියාගන්න ඕන power driven vessel එක කියලා කියන්නේ එන්ජින් එකක් තියෙන්න ඕන. ඒ එන්ජින් එක දාගෙන ගමන් කිරීමේ හැකියාවක් ඒ නෞකාවට තියෙන්න ඕන. එතකොට කිසිම ආපදාවක් මොකක්වත් නැතුව නිකන් සාමාන්‍ය විදියට මේ එන්ජින් එක දාගෙන මේ මුහුදේ ගමන් කරනවට නෞකාවක් තියෙනවා නම් ඒක මොකද්ද? power driven vessel එක. අමාරුද? නෑ. මේක පැහැදිලි ඉතා සරලව මම මේවට කිව්වේ. මේ power driven vessel කියන වචනේ ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න සහ තේරුම් ගන්න ඕනම නිර්වචනයක්. මොකද ඉස්සරහා රූල් වල power driven vessel කියලා වෙන්නම ඔයාට දකින්න හම්බෙයි. පැහැදිලිද? හොඳයි යාළුවනේ. දැන් ඔයාට අපි කතා කරා vessel, ඊට පස්සේ ඒකෙන් ගත්ත කැටගරියක් කතා කරලා power driven vessel කියලා. අපි තවත් ඒ වගේම මේ vessel අතුරින් තෝරාගත්ත තවත් සුවිශේෂී vessel එකක් තමයි කතා කරන්න යන්නේ. මේ කියන්නේ මේ sailing vessel සම්බන්ධව. නැත්නම් අපි කියනවා මේකට රුවල් නෞකා කියලා. හරිද? එතකොට මේකෙදි විශේෂත්වය තමයි මේ නෞකා ගමන් කරන්නේ මේ සුළම් බලය යොදාගෙන මේ නෞකාවල විශේෂයෙන් හයි කරලා තියෙන රුවල් විශේෂයක් භාවිතා කරලා. ඉතින් මේ රුවල් වලින් විතරක් නම් මේ නෞකාව ගමන් කරන්නේ. අපි ඒවට කියනවා රුවල් නෞකාවක් කියලා. හැබැයි ඔයා දැනගන්න ඕන මේ සමහර විශාල රුවල් නෞකාවල ඇතුලේ එන්ජින් එකකුත් තියෙනවා. හරිද? එතකොට හැබැයි ඒ එන්ජින් එක තිබ්බට යා එන්ජින් එක භාවිතා කරන්නේ නැතුව රුවලෙන් විතරක් නම් ගමන් කරන්නේ ඒ මොහොතේ. ඒක මොන නෞකාවක්ද? රුවල් නෞකාවක්. හැබැයි එයා රුවල තියාගෙන එන්ජින් එක භාවිතා කරලා ගමන් කරොත් අපි ඒකට කියනවා රුවල් නෞකාවක් කියලා. නෑ. ඒකේ වෙලාවේ මොකද්ද? අපි කලින් කතා කරපු එන්ජින් එක භාවිතා කරලා ගමන් කරන power driven vessel එක. ඔයාට වෙනස පැහැදිලිද? එතකොට රුවල් නෞකාවක් නම් ඒකේ සම්පූර්ණ කළ යුතු කාර්යය තමයි රුවල් නෞකාවේ රුවල් තියෙන්න ඕන. ඒ රුවල් වලින් පමණක් මේ නෞකාව ඉදිරියට පසුපසට ගමන් කරවන්න ඕන. එන්ජින් ගැන කිසිම සම්බන්ධයක් මේ ගමනට සම්බන්ධ වෙන්නම බෑ. රුවල් විතරයි. එතකොට එහෙම වුණොත් තමයි මේක රුවල් නෞකාවක් කියලා කියන කැටගරියට වැටෙන්නේ. ඉතින් ඇයි මේවා ගැන මේ කතා කරන්නේ? මොකද රුවල් නෞකාවලට ලැබෙන ප්‍රමුඛතාවය අර power driven vessel වල ප්‍රමුඛතාවයට වඩා වැඩි. මේ වගේ සම්බන්ධතාවය මම ඉදිරියේදී ඔයාලට කියන්නම්. එතකොට ඒකයි මේ නිර්වචන ඔයාට මුලින්ම ඔළුවට දාන්න උත්සාහ කරන්නේ. එතකොට ඔයා දන්නවා දැන් vessel කියලා පොදුවේ vessel වගේක් තියෙනවා. ඒ vessel අතුරෙන් තියෙනවා මේ එන්ජින් වලින් ගමන් කරන්න පුළුවන් power driven vessel කියලා තවත් විශේෂයක්. එකම මේ නෞකාව ගැන මේ මම කතා කරන්නේ. එතකොට ආයෙ තියෙනවා මේ රුවල් වලින් විතරක් ගමන් කරන තවත් විශේෂ නෞකා වර්ගයක්. අපි ඒවට කියන රුවල් නෞකා කියලා. මම මේ එකින් වාට පැහැදිලිව වචන තේරුම් කරන්නේ මේ වගේ මේ නිර්වචන වල තියෙන වැදගත්කම ඔයාගේ ඔළුවට යන්න ඕන නිසා. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි මේ රුවල් නෞකා කියන එක. හොඳයි යාළුවනේ, ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ මාළු අල්ලන නෞකා විශේෂයක් ගැන. මේක බොහෝම දෙනෙක් වැරදියට තේරුම් ගන්න එක්තැනක්. මම ආයි කියනවා මේ අපි කතා කරන්න යන්නේ මාළු අල්ලමින් සිටින නෞකා විශේෂයක් ගැන. හරිද? එතකොට ඕනම අපි කලින් කතා කරපු ඕනම වෙසල් එකකට ඕනම වර්ගයේ නෞකාවකට මාළු අල්ලන්න පුළුවන්ද බැයිද? එයාට මාළු අල්ලන උපකරණ ටික තියෙනවා නම් සී ප්ලේන් එකකට හරි කමන්නේ මාළු අල්ලන උපකරණ තියෙනවා නම් එයාට මාළු අල්ලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ any vessel. දැන් මේක මේ වාට පේනවාද මේ වචන මම මේ highlight කරලා තියෙනවා කොළ පාටින්. any vessel. ඕනෑම නෞකාවක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි යා ළඟ තියෙන්න ඕන මාළු අල්ලන්න සුදුසු net එකක් නැත්නම් මොකක් හරි trolling line එකක් නැත්නම් මොනවා හරි මේ මාළු අල්ලන්න සුදුසු උපකරණ කිහිපයක් ඒ නෞකාව තියෙන්න ඕන. මොකද ඒ මාළු අල්ලන්න බෑ නැත්තම්. එතකොට දැන් මෙන්න මේ උපකරණ ටික භාවිතා කරලා එයා මේ බෝට්ටුව ඉඳගෙන මේ මාළු අල්ලන්න පටන් ගන්න මොහොත. හරිද? මේ මාළු අල්ලන්න පටන් ගත්ත මොහොතේ සිට
එයා මාළු අල්ලන කාර්ය කරන හින්දා එයාට මේ රූල් වල කියලා තියෙන විදිහට එහෙට මෙහෙට යන්න, හරවන්න, අනිත් නැව්වලට ඉඩ දෙන්න තියෙන හැකියාව සීමා වෙනවා. රෙස්ට්‍රික්ට් වෙනවා. මැනුවරබිලිටි එක රෙස්ට්‍රික්ට් වෙනවා. මොකද මෙයා දැන් මාළු අල්ලනවා. මාළු අල්ලමින් ඉන්න නෞකාවක්, මේ යාත්‍රාවක්, මෙයාගේ මේ ගමනට දැන් ඒක මේ එයාගේ හැසිරීමට මේක දැන් යම් සීමා පනවලා තියෙනවා. හරිද? අන්න එහෙම අවස්ථාවක් නම් ඒ කියන්නේ මේ මාළු අල්ලන කර්තව්‍ය නිසා මෙයාගේ හැසිරීම යම්සි මේ සීමාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන මොහොතක අපි කියනවා ඒ යාත්‍රාව vessel engage in fishing කියලා. කියන්නේ මාළු අල්ලමින් සිටින නෞකාවක් කියලා. හැබැයි ඔයා මේ කියන නෞකාවම ඔයා හිතන්නකෝ මේ නෞකාව ඒත් මාළු අල්ලන උපකරණ තියෙනවා. හරිද? හැබැයි මේ මාළු අල්ලන උපකරණ භාවිතා කරලා එයා මාළු අල්ලනකොට ඒ මාළු අල්ලන කාර්යය නිසා මෙයාට මේ ගමන් කිරීමේ අපහසුතාවයක් හරි එහාට මෙහාට හරවන්න හරි අපහසුතාවයක් නැත්නම් ඒ කියන්නේ මේ රූල් වල කියලා තියෙන දේ එයාට හරවන්නත් පුළුවන් ගමන් කරන්න බාධාවුත් නැහැ හැබැයි මාළුත් අල්ලනවා හරි අන්න ඒ වගේ අපහසුතාවයක් නැත්නම් අපි ඒ වෙලාවේ කියනවා දෙයා මාළු අල්ලමින් සිටින නෞකාවක් කියලා නෑ ඒකේ මොහොතේ මොකද්ද normal vessel එකක් නැත්නම් power driven vessel එකක් වෙන්න පුළුවන් engine වලින් යනවා හරි අපි ඒ වෙලාවේ කියන්නේ ඒකට vessel engaging fishing කියලා. ඔයාට මම මේ කියන්න යන වෙනස පැහැදිලිද? එතකොට ඔයා මේකේ තේරුම් ගන්න ඕන යම් කිසි vessel එකක් මොකක් හෝ එයාගේ මාළු අල්ලන උපකරණ භාවිතා කරලා මාළු අල්ලන වෙලාවේදී එයාගේ ගමනට මේ රූල් වල කියලා තියෙන නීති වලට ඒ විදිහටම මේ අනුගත වෙන්න බැරි තමන්ගේ හැසිරීම සීමා වූ අවස්ථාවක් ඇති වූ වෙලාවට මාළු අල්ලන කාර්යය හින්දා අන්න ඒ මොහොතේ සිටිනවා නම් ඒ නෞකාවට අපි විශේෂ නමක් දෙනවා. ඇත්තටම මේක vessel engaging fishing කියලා. මම හිතන්නේ දැන් ඔයාට මේක පැහැදිලි. හරි මම දැන් මෙහෙම දෙයක් ඇහුවොත් දැන් මේ මාළු අල්ලන්න උපකරණයක් දාගත්ත මෙන්න මේ දැන් නැව හාබර් එකේ ඉඳලා යනවා මාළු අල්ලන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශයට. යන ගමන් මාළු අල්ලන්නේ නැහැ. දැන් එයා මුලින්ම තෙන්ලා හාබර් එකේ ඉඳලා මාළු අල්ලන තැනට තමයි යන්නේ මේ. දැන් මේක fishing engage vessel engaging fishing ද? එයා මේ නිකන් දැන් ගමන් කරනවා. නෑ. ඒක මේ වෙලාවේ vessel engaging fishing නෙමෙයි. මාළු බෝට්ටුවක් තමයි. හරිද? හැබැයි vessel engaging fishing නෙමෙයි. එයා මේ තාම මුහුදේ ගමන් කරනවා. අපි එතකොට ඒක එන්ජින් වලින් නම් ගමන් කරන්නේ ඒක මේ මොහොතේ එන විශේෂයෙන් එක power driven vessel එක. තාම. ඔන්න දැන් එයා මාළු අල්ලන තැනට ආවා. දැන් ඔන්න එයාගේ මාළු දැල් ටික දාගෙන මුහුදේ ඔන්න මාළු අල්ලන්න පටන් ගන්නවා. අද ආපු ගමන් දැල් ටික දැම්ම දැන් බෝට්ටුවට එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. දැන් ඔන්න එයාගේ හැසිරීම සීමා වුණා. දැන් මේක power driven vessel එකක්ද? නෑ. දැන් මේක vessel engaging fishing. මොකද එයා මාළු අල්ලන උපකරණ භාවිත කරලා මාළු අල්ලන්න පටන් ගත්තා. ඒ නිසා එයාගේ movement restrict වුණා. දැන් මේකට ආය අපි කියන්නේ power driven vessel එකක් කියලා. මේක මේ මොහොතේ මොකද්ද? vessel engaging fishing. ඔයාට පේනවද මේ එකම vessel එක එක අවස්ථානුකූලව එයාට විවිධ නම් දෙනවා. එයාගේ ස්වභාවය මත, එයාට තියෙන හැකියාව මත මේ එකම නෞකාවට විවිධ නම් දීලා එයාට මේ මොහොතේ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. පැහැදිලිද? එතකොට ඔයාට මේ වගේ තවත් ඉදිරියේදී දෙතින් නිර්වචන වලින් තවත් පැහැදිලි නෞකාවට වෙන්න පුළුවන් විවිධ සිදුවීම් ඒව මත මේ එකම නෞකාව කොහොමද විවිධ තත්ත්වයන්ට පරිවර්තනය වෙන්නේ කියන එක. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි. ඇත්තට මේ vessel engaging fishing කියන එක හොඳට මතක තියාගන්න. මේක fishing vessel නෙමේ. vessel engage in fishing. මාළු අල්ලමින් සිටින නෞකාවක් කියන එක. හොඳයි යාළුවෝ. අපි දැන් බලමු තවත් විශේෂිත යාත්‍රා විශේෂයක්. මේවට කියන අපි sea plane කියලා. එතකොට මේ sea plane කියන්නේ ඇත්තටම විශේෂිත ගුවන් යානා වර්ගයක්. ඒකේ විශේෂත්වය තමයි මේකට ජලය මත ගමන් කරන්න, ජලය මත ඉඳලා ගුවන්ගත වෙන්න, ඒ වගේ විශේෂිත හැකියාවක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ වට කියනවා sea plane කියලා. ඉතින් මේ sea plane කියන්නේ ඇත්තටම එක්තරා power driven vessel එකක්. මොකද එන්ජින් එකක් මේකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකට මේක power driven vessel එකක්. හැබැයි power driven vessel එකේම තවත් එක්
තවත් එක් කැටගරියක් කාණ්ඩයක්. මොකද මේ අපි ලයිට්ටන් ෂේප් ගැන මේ නෞකාවල භාවිත කරන ලයිට් ගැන කතා කරනකොට මේ පවර් ඩ්‍රිවන් වෙසල්යක් කියලා හඳුන්වන්න මේ සීප්ලේන් එකේම තියෙනවා ලයිට් සහ සීප්ලේන් එකක් තමයි මේ කියන එක හඳුන්වන්න වෙනම ලයිට් එකක් තියෙන. ඒකට මේවා ගැන අවබෝධයක් ගන්න ඔයා අනිවාර්යෙන් මේකේ මේ මොකද්ද මේ කියන එක තේරුම් ගන්න ඕන. දැන් හිතන්නකෝ මේ සීප්ලේන් එක මුහුදේ නිකන් නවත්තලා තියෙනවා. හරිද? ගමන් කරන්නේ නැහැ. එතකොට ඒක සීප්ලේන් එකක් කියලා නෙමෙයි වෙලාවේ හඳුන්වන්නේ පවර් ඩ්‍රිවන් වෙසල් එකක්. එතකොට ඒක යන්න පටන් ගන්නවා දැන් මේ ටේක් ඕෆ් කරන්න. හරිද? ගුවන්ගත කරන්න යන්න පටන් ගන්නකොට අන්න එතකොට අපි දැනගන්න ඕන මෙන්න මේක දැන් මේ සීප්ලේන් එකක් තමයි මේ යන්නේ කියලා. එතකොට තමයි අර පවර් ඩ්‍රිවන් වෙසල් එකේ ලයිට් තවදුරටත් වෙනස් වෙලා සීප්ලේන් එකක් කියලා වටේ ඉන්න අයට අඳුර ගන්න ලයිට් දාන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔයා මේවා හරියට තේරුම් ගන්න ඕන. හොඳයි යාළුවනේ. ඊටමත් වැදගත් තවත් නිර්වචනයක් ගැන තමයි අපි මේ දැන් කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදි අපි මේ කතා කරන්නේ මේ නෞකාවකට මේ හොඳට තිබ්බ නෞකාවකට යම්කිසි හේතුවක් මත යම්කිසි දෝෂ සහගත තත්වයක් හෝ යම්කිසි ඒ වගේ තත්වයක් උදා වෙලා ඒක මේ රූල් වල කියලා තියෙන විදිහට නිසියාකාරව ගමන් කරවීමට නොහැකි වුණු අවස්ථාවක්. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ මේ රූල් වලට ගැලපෙන විදිහට අනුගත වෙලා ගමන් කරන්න බැරි මේ නෞකාවේ යම්කිසි දෝෂයක් ඒකට හේතුපාදක වුණු ඒ වගේ නෞකාවලට අපි කියනවා not under command නැත්නම් පාලනයෙන් තොර වූ නෞකාවක් කියලා. එතකොට මේකෙදි මේ සම්පූර්ණ කළ යුතු කාරණා ටික තමයි යම්කිසි සුවිශේෂී අසාමාන්‍ය තත්ත්වයක් දෝෂයක් හින්දා ඒ කියන්නේ අපි හිතමු එන්ජින් එක කැඩිලා. එතකොට ස්ටියරින් පද්ධතිය මොකක් හෝ දුර්වලතාවයක් කළා ඒක හරියට වැඩ කරන්නේ නැහැ. නැත්තම් මේකේ තියෙන කරන්ට් එක ගිහිල්ලා පවර් ෆේලි එකක් වෙලා. ඔන්න ඔය වගේ මොකක් හෝ මේකේ දෝෂ සහගත තත්ත්වයක් හින්දා මේ නෞකාව අපිට ඕන විදිහට හසුරවන්න බැරි. නෞකාව අපේ පාලනයෙන් තොර. හරිද? මේ රූල් වල කියලා තියෙන විදිහට මේක හසුරවන්න බෑ. හරවන්න කොට හරවන්න බෑ. වේගය අඩු කරන්න කොට වේගය අඩු කරන්න බෑ. ඒ වගේ මොකක් හෝ මේකේ දෝෂයක් හින්දා මේකේ මේ හැසිරීම සීමා වෙලා. අන්න ඒ වගේ නෞකාවක් අපි හඳුන්වනවා මේ vessel not under command නැත්නම් පාලනයෙන් තොර වූ නෞකාවක් කියලා. මම කියන දේ මම හිතන්නේ පැහැදිලි. එතකොට මේ ඔයාගේ මේ හොඳට තිබ්බ නැව ඕනම මොහොතක මේ වගේ දෝෂ සහගත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේකේ මේ විශේෂයෙන් පැහැදිලිව මම මේ කොළ පාටින් මාක් කරලා තියෙනවා. ඔයාලට පේනවාද? vessel. මේකේ මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. ඔයාලට මේ අපි කලින් කතා දැන් ඔයා අහන්න එපා මගෙන් මොකද්ද මේ vessel කියන්නේ කියලා. මම මුලින්ම ඔයාලට කිව්වා vessel කියන්නේ මොකක්ද කියලා. මම ආයෙ කියනවා මුහුදේ ගමන් කරන්න පුළුවන් ඕනෑම දෙයක් නේ vessel එකක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ not under command කියන අවස්ථාව මේ මුහුදේ ගමන් කළ හැකි ඕනෑම මේ යාත්‍රාවකට වෙන්න පුළුවන්. ඒක පවර් ඩ්‍රිවන්ද, සේලින්ද, සීප්ලේන්ද කියලා අදාළත්වයක් නැහැ. ඕනෑම vessel එකක්. ඕනෑම vessel එකක් මේ තිබ්බා මේ කැඩුනා. එතකොට යාට රූල් වලට අනුව අනුගත වෙන්න බෑ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට කියනවා මේක vessel not under command කියලා. එතකොට ඔයාට ඒ අවස්ථාව උදා වූ සැනින් අනිත් නව් වලට දන්වන්න ඕන නම් ඔයා මේ vessel not under command කියන විශේෂ අවස්ථාවට අදාළ ලයිට් නැත්තම් හැඩතල භාවිතා කරන්න ඕන. එතකොට අපි vessel not under command vessel එකක් ආයේ අපි කියන්නේ ඒ මොහොතෙන් පස්සේ පවර් ඩ්‍රිවන් වෙසල් එකක් කියලා. එයා ඒ දෝෂය හදාගත්තොත් හදාගෙන මේ රූල් වලට අනුගත වෙලා ගමන් කරන්න පුළුවන් නම් එයා තවදුරටත් not under command වෙසල් එකක් නෙමෙයි ඊට පස්සේ එයා කන්වර්ට් වෙනවා ආයේ පවර් ඩ්‍රිවන් වෙසල් එකක් හෝ ඒ අදාළ ඒ දීලා තියෙන නමට. මම කියන්නේ මම හිතන්නේ පැහැදිලි. එතකොට ඔයාලට මේ පේනවා මේ එකම මේ අපි කතා කරන වෙසල් එකට වෙන්න පුළුවන් සුවිශේෂී සිද්ධි ගැන තමයි මේ අපි කතා කරන්නේ. මේ හොඳට තිබ්බනවා මේ කැඩෙනවා. දැන් අපි දැන් පවර් ඩ්‍රිවන් වෙසල් එකක් විදිහට ගමන් කර හිටපු නැව එක පාට කැඩනවා. දැන් ඒක ආයෙ පවර් ඩ්‍රිවන් වෙසල් එකක් නෙමෙයි. දැන් ඒක ඒ මොහොතේ not under command වෙසල් එකක්. ඔන්න ඕක තමයි මේ කියන්නේ. මම හිතන්නේ පැහැදිලි. හොඳයි යාළුවනේ අපි ඊළඟට බලමු ඒ වගේම ඊට සමාන
මේ නැව්වලට වෙන්න පුළුවන් තවත් සංසිද්ධියක් නිසා මේ නැව්වලට දෙන නම වෙනස් වෙන ආකාරය. මේකෙදි වෙන්නේ මේ නෞකාවේ කරන යම්කිසි කාර්යයක් හේතු කරගෙන ඒ නෞකාවට මේ රූල් වල කියලා තියෙන විදිහට එහෙට මෙහෙට යන්න, හරවන්න, වේගය අඩු කරන්න, ඒ වගේ මේ රූල් වලට අනුගත වෙන්න බැරි, හසුරවන්න බැරි අවස්ථාවක් උදා වුණොත් අන්න අපි මේ වගේ අවස්ථාවට කියනවා vessel restricted in her ability to maneuver. ඒ කියන්නේ මොකක් හෝ යම්කිසි රාජකාරී කාර්ය ස්වභාවයක් නිසා හැසිරවීම සීමා වූ නෞකාවක්. මම කියන්නේ පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් මේකෙදි වෙන්න ඕන ඔයාගේ නෞකාවේ යම්කිසි කාර්යයක් කරන්න ඕන. ඒ කාර්ය නිසා ඔයාට මේ රූල් වල කියලා තියෙන නීති වලට අනුගත වෙලා හසුරවන්න බැරි වෙන්න ඕන. අන්න එහෙම අවස්ථාවකදී ඔයාට පුළුවන් මේකට නමක් දෙන්න vessel restricted in her ability to maneuver කියලා කියන්නේ. ඒකට අපි කියනවා කෙටියෙන් RAM කියලා. RAM RAM restricted in her ability to maneuver කියන එක තමයි ඒ කෙටියෙන් RAM කියලා කියන්නේ. ඉතින් මොනවද මේ අපි මේ කතා කරන මේ මෙච්චර නෞකාවක් සීමා වෙන්න හසුරවන්න බැරි තරම් නෞකාවක කරන ඔය කියන කාර්යයන්. අපි බලමු මොනවද ඒ කාර්යයන් කියලා. කාර්යයන් කිහිපයක් අඳුනගෙන තියෙනවා. එකක් තමයි මේ මුහුදේ අපි දන්නවා මේ මුහුදේ යට තියෙනවා පතුලේ කේබල් ලේ කරලා. ඒ වගේම අපිට මේ සමහරලාට සිදු වෙනවා මේ සෝනාර් වගේ උපකරණ යොදාගෙන මේ මුහුදු පතුල ගවේෂණය කරන්න. ඒ වගේම අපිට මේ මුහුදේ තියලා තියෙන බෝයි ඊට පස්සේ නැවිගේෂන් සඳහා භාවිත කරන යම්කිසි සලකුණු ඒවා මේවා රිපෙයාර් කරන්න. එතකොට ඒ වගේ දේවල් කරන්න විශේෂිත නෞකාත් තියෙනවා. ඉතින් ඒ වගේ කාර්යයක් මුහුදේ පටන් ගත්තොත් අන්නේ නෞකාවකට අපි ඔය කියන විදිහට හෙට මෙහෙට හැරි වේගය අඩු වැඩි කර ගමන් කරන්න බෑ. හිතන්නකො කේබල් ලේ කරන නෞකාවක් කියලා. ඉතින් මේක කේබල් ලේ කරන්න පටන් ගත්තට පස්සේ එයාට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. නිශ්චිත වේගකින් ගමන් කරන්න ඕනේ. මේ වගේ සීමා පැන වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා තමයි ඔය කියන්නේ. ඒ වගේම තමයි මුහුද හාරන නෞකා තියෙනවා. හරිද? ඒ වගේම අන්ඩර්වෝටර් මොන හරි ඔපරේෂන් කරන නෞකා තියෙනවා. මොන හරි ස්ට්‍රක්චර් හදනවා වෙන්න පුළුවන්, වෙල්ඩින් කරනවා. අපිට නොයෙකුත් මේ මුහුදට වෙන සංසිද්ධියෙන් කරන නෞකා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා මේ නෞකාවල ඒ හසුරවන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ replenishment at sea. අපි කියනවා මේක රෑස් කියලා. ඒ කියන්නේ මේ මුහුදේ ගමන් කරන නෞකා දෙකක් අතර මුහුදේ මේ ගමන් කරන ගමම්ම නෞකා අතර බඩු භාණ්ඩ හුවමාරු කර ගන්නවා. තෙල් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් යම් කිසි භාණ්ඩ වෙන්න පුළුවන්. ඒ අතර ඒ නෞකා දෙක අතර විශේෂිත මේ රිග් කරලා විශේෂිත උපකරණ කිහිපයක් නෞකා දෙක අතර සම්බන්ධ කරලා නෞකා දෙක අතර භාණ්ඩ ප්‍රවාහනය කරනවා. මේ මාරු කර ගන්නවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ නෞකා දෙක නිශ්චිත වේගයකින් නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරන්න ඕනේ. හෙට මෙට අපිට හිතන විදිහට හරවන්න බෑ. ඉතින් එයාගේ හැසිරීමේ හැකියාව ඒ මොහොතේ රෙස්ට්‍රික්ට් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ එයාක්‍රාෆ්ට් කැරියර්. එතකොට මේ වගේ කරන්නේ විශේෂයෙන් මේ එයාක්‍රාෆ්ට් කැරියර් වල තියෙන ගුවන් යානා ගුවන්ගත කිරීම, ගුවන්ගත වෙලා තිබේවා ඒ නෞකාව මතට නැවත ගොඩ බෑම මේ වගේ කාර්යයන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරනකොටත් මේ නෞකාවල නිශ්චිත ගමන් මාර්ගයක නිශ්චිත වේගයෙන් අනිවාර්යෙන් ගමන් කරන්න ඕන. ඉතින් ඒක හෙට මෙට හරෝ හිටියොත් එහෙම මේ ගුවන් යානාවලට ගුවන්ගත කරන්නත් බෑ, ආයෙ එන්නත් බෑ නෞකාවට. ඉතින් එතකොට ඒ වගේ නෞකාත් මේ රෙස්ට්‍රික්ටඩ් ගණයට වැටෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ මයින් ක්ලියරන්ස් ඔපරේෂන් සිදු කරන මයින් ස්වීපර්ස් වගේ නෞකා. ඒ කියන්නේ මේ මුහුදේ සවි කරලා තියෙන මයින්ස්, මුහුදු බෝම්බ ඒව ඉවත් කරන විශේෂ නෞකා විශේෂයක් තියෙනවා මේ ලෝකේ. ඉතින් ඒ වගේ නෞකා ඉතාමත් හිමින් සද්ද නැතුව ඉතාමත් සුපරීක්ෂාකාරීව තමයි මුහුදේ ගමන් කරන්නේ. මොකද අනතුරක් වුණොත් විශාල අනතුරක් සිදුවන හින්දා මේ මයින්ස් හින්දා. ඉතින් එතකොට අපිට හිතන විදිහට මේ රූල් වල මොනවා කියලා තිබ්බත් අපිට ඒ විදිහට හැසිරෙන්න සමහරලාට බෑ. ඉතින් එයාගේ හැසිරීම සීමා වෙනවා. ඒ වගේම තමයි අපි තවත් වර්ගයක් අඳුරගෙන තියෙනවා මේ ටෝ වින් ඔපරේෂන්. ඒ කියන්නේ ආපදාට පත්වෙච්ච නැවක් තවත් නෞකාවකින් ඇදගෙන යනවා. එතකොට හැබැයි මේකෙදී මතක තියාගන්න ඕන මේ ඇදන් යන කාර්යය නිසා මේ නෞකා දෙකේම අපිට හිතන විදිහට හරවන්න බැරුව, ඒ කියන්නේ මේක හැසිරීමට ඇත්තරම බාධාවක් කියලා සැලකුවොත් විතරයි ඔයාට මේ RAM කියන මේ සංඥාව අනිත් නැව් වලට පෙන්වන්න පුළුවන්.
ඔයාට හැබැයි මේ ටෝවින් කරාට ගැටලුවක් නෑ. ඔයාට මේ හරවගෙන මේ රූල් වලට අනුගත වෙලා ගමන් කරන්න පුළුවන් නම් ඔයාට මේ මොහොතේ රෑම් කියන එක දාන්න ඕනද? එහෙම එකක් නෑ. ඔයාට ඒක ඔයා තමයි තීරණය කරන්න ඕන. මේක ඇත්තටම මේක නිසා මේ ටෝවින් එකකින්ද මේක රෙස්ට්‍රික්ට් වෙනවද නැද්ද කියන එක. ඒ මත තමයි ඔයා රෑම්ද නැද්ද කියන එක තීරණය කරන්නේ. මම හිතන්නේ පැහැදිලි. ඉතින් ඔයාට දැන් මේ පේනවා මේ ඔයාගේ මේ නෞකාව මත සිදු කරන කාර්යයක් හින්දා කොහොමද මේ නෞකාවට දෙන නම වෙනස් වෙලා එයාට පැවරෙන එයාට තියෙන මේ ප්‍රමුඛතාවය වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම ඊළඟ රූප සටහන් වලින් පෙන්වන්න ඔයාලට මේ අපි කලින් කතා කරපු මේ විවිධ කාර්යයන් සිදු කරන මේ නෞකාවල රූප කිහිපයක් ඔයා බලන්න. එතකොට ඔයාලට තවත් අවබෝධයක් වෙයි මොනවද මේ අතර මේ කිව්ව කාර්යයන් කියලා. හොඳයි යාළුවනේ, අපි දැන් කතා කරන්නේ ප්‍රමාණයෙන් ඉතා විශාල නෞකා මේ මුහුදේ යනකොට එයාලට ලැබෙන ප්‍රමුඛතාවයක් සම්බන්ධයෙන්. මේකට අපි කියනවා vessel constrained by her draft. සුවිශේෂී අවස්ථාවක් නැත්නම් මේ නෞකාවේ ගිලුණු කිදුණු ප්‍රමාණය නිසා මේ ගමන් මග සීමා වූ නෞකා කියලා. ඉතින් ඔයාලට මේක පේනවා මෙයා මේ රූල් එකේ කතා කරන්නේ power driven vessel ගැන. ඒ කියන්නේ මේකේ අර කලින් වගේ vessel නැත්තම් any vessel කියලා නෙමෙයි තියෙන්නේ. මේක විශේෂයෙන්ම කියන්නේ power driven vessel කියලා. ඇයි එහෙම දාලා තියෙන කියලා හිතනවාද? මේකේ දැන් අපි මේ කතා කරන්නේ මොන නැව් ගැනද? ඉතා විශාල නැව් ගැන. හරිද? මේ වගේ මීටර් 200ක් 300ක් 400ක් දිග නැවක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ වගේ නැවක් ඔයා හිතනවාද එන්ජින් එකක් නැතුව රුවලකින් හරි නැත්නම් හබලකින් හරි ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් කියලා? ඒක ප්‍රායෝගික නෑ. ඒකට ඇත්තටම විශාල එන්ජින් තියෙන්න ඕන. ඉතින් ඒක තමයි මේ power driven vessel කියලාම මේ නෞකා විශේෂයේ මේ රූල් එක පටන්ගෙන තියෙන. ඉතින් ඒක ඇත්තටම හැම විය යුතුයි. තර්කයක් නෑ ඇත්තටම. එතකොට මේකෙදි වෙන්නේ මේ විශාල නෞකාවක් ඔයා දන්නවා මේ මුහුදේ පේන ප්‍රමාණයට වගේම යටට ගිල්ලා තියෙනවා. සමහරලාට ඒක මීටර 20ක් විතර ගිල්ලා තියෙන්නත් පුළුවන් මේ නෞකාව. ඉතින් එතකොට එයා මුහුදේ ගමන් කරනකොට එයාට ඔයා හිතන්නකෝ මීටර 20ක ඩ්‍රාෆ්ට් එකක් තියෙන ෂිප් එකක් මුහුදේ ගමන් කරනකොට විශේෂයෙන් මේක බලපාන්නේ මේ හාබර් එකකට ගොඩබිමකට ආසන්නෙන් ගමන් කරන වෙලාවට. එතකොට ගොඩබිමකට අපි දන්නවා අපි ආසන්න වෙනකොට මුහුදේ ගැඹුර එන්න ක්‍රමයෙන් අඩු වෙනවා. විශේෂයෙන් මේ channel එක වගේ යනකොට දෙපසට තියෙන ගැඹුර අඩුයි, මැද්දේ තමයි යාගේ සාමාන්‍ය ගැඹුරක් තියෙන්නේ. ඉතින් මේ වගේ මීටර 20ක් විතර ගැඹුරු නැවක් ඩ්‍රාෆ්ට් එකක් තියෙන නැවක් මේ ගොඩබිමකට ආසන්නෙන් ගමන් කරනකොට එයාට ඕන විදිහට හැම තැනම හරෝ ගමන් කරන්න බෑ. මොකද එයාගේ විශාල ප්‍රමාණයක් යට ගිල්ලා තියෙනවා. ඒතකොට ඊට අදාළ ගැඹුරක් තියෙන ප්‍රදේශයක විතරයි මෙයාට ගමන් කරන්නත් පුළුවන්. එතකොට මීටර් 20ක නවක් ගමන් කරනකොට අපි අඩුම මීටර් 25ක්වත් ගැඹුර තියනවා කියලා හිතුවත් ඔයා හිතන්නකෝ මීටර් 20 25 ඉඳලා අඩු වෙනවා 18 ඔහොම ගැඹුරු තියෙන තැනක් තිබ්බොත් මේ නැවට ගිය හැකිද? මේ නැවට යන්න බෑ. එයා ග්‍රවුන්ඩ් වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ රූල් එක විශේෂයෙන් මේ විශාල නෞකා වලට මේ උපයෝග කරගෙන තියෙන්නේ. ඒකට කියනවා vessel constrained by her draft. ඒකට මේකදී ඔයා දැනගන්න ඕන විශාල නෞකාවක් power driven vessel එකක්. ඒකට මෙයාගේ මේ draft එක සහ ඒ මොහොතේ ඒ මුහුදු කලාපයේ තියෙන ගැඹුර, ඒ මුහුදු කලාපයේ තියෙන පළල මෙන්න මේ කරුණු මත මෙයාගේ ගමන සීමා වෙනවා. ගමන් කළ හැකි මාර්ගයේ සීමා වෙනවා. අන්න එහෙම නෞකාවක් නම් ඒ මොහොතේ එයාට පුළුවන් මේ constrained by her draft කියන විශේෂිත අවස්ථාව ඒ නෞකාවට අනුගත කරගන්න. එතකොට එයාට වෙනම විශේෂ සිම්බල් එකක් තියෙනවා. මේවා අපි ඉදිරියේදී කතා කරනවා. එහෙම සිම්බල් එකක් දැක්කොත් ඔයා මේ නෞකාවක පෙන්වලා තියෙනවා මේ තියෙන කළු පාට සිලින්ඩරයක් වගේ. එතකොට මෙන්න මේ සිම්බල් එකක් ඔයා දැක්කොත් ඔයා අනිවාර්යෙන් ඒ නවට යන්න ඉඩ දෙන්න ඕන. මොකද එයා ප්‍රමුඛතාලායිස්තුවේ උඩටම එනවා. ඔයාට පැහැදිලිද මේ එකම නෞකාව ඒ අවස්ථානුකූලව වෙනස් වෙන විදිය? ඉතින් මේක තමයි මේවා ඔයා හරියට තේරුම් ගන්න ඕන. හොඳයි යාළුවනේ. අපි දැන් නෞකා විශේෂ කිහිපයක් ගැනම කතා කරා. අපි දැන් මෙතනින් පස්සේ බලමු තවත්
විශේෂිත නිර්වචන කිහිපයක්. ඒකේ හම්බෙන පළවෙනි නිර්වචනය තමයි මේ අණ්ඩවේ කියලා කියන්නේ. මේක ඉතාමත් බහුලව මේ ඉදිරි රූල් වල නිතර භාවිතා වෙන වචනයක්. ඒ නිසා ඔයා මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ අණ්ඩවේ කියලා කියන්නේ ඒ වෙලාවේදී ඔයාගේ නෞකාව නැංගුරම් දාලා තියෙන්න බෑ. කියන්නේ අපිට කියන්නේ ඇන්ක කරලා තියෙන්න බෑ. ඒ වගේම තමයි ගොඩබිමකට යටියකට වගේ යට ගහලා තියෙන්න බෑ රෝප් දාලා ගණු වලින්. ඒ වගේම තමයි මේක ග්‍රවුන්ඩ් වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ මුහුදේ ගැඹුරු අඩු මොකක් හරි ප්‍රදේශයකට ගියාම නැව බිමට ගෑවෙන අවස්ථාවක් නේ පොළොව හාරගෙන මේ ග්‍රවුන්ඩ් වෙනවා කියලා අපි කියනවනේ ඒකට. අන්න එහෙම වෙලා තියෙන්න බෑ. අන්නේ අවස්ථා තුනම නැති ඕනෑම අවස්ථාවකට අපි කියනවා අණ්ඩවේ අවස්ථාවක් කියලා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මේ වතුර උඩ නිදහසේ පාවෙන මුදා හැරලා තියෙන මේ නෞකාවක්. මේක එන්ජින් ක්‍රියා විරහිත වෙලා තියෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොනවා වුණත් මේක මේ වතුරේ දැන් කොහෙට සම්බන්ධ වෙන්නේ නැතුව පාවෙන්න පුළුවන් හැකියාවක් තියෙන අවස්ථාවක්. මේකට තමයි අපි කියන්නේ අණ්ඩවේ කියලා. ඒතකොට මේ අණ්ඩවේ කියන එකේම තවත් විශේෂ අවස්ථාවක් වෙනවා මේකින් වේ through the water කියලා. හරිද? ඒ කියන්නේ මේ එන්ජින් යොදාගෙන මේ නෞකාවක් ඉදිරියට ගමන් කරන මොහොතක්. කියන්නේ ඇත්තටම ගමන් කරනවා. මේකින් වේ කරනවා. හරිද? මම හිතන්නේ ඔයාලට ඒ වෙනසක් දැන් පැහැදිලි. අණ්ඩවේ සහ මේකින් වේ කියන වෙනස. හොඳයි යාළුවනේ. දැන් මම මේ කතා කරන්නේ මේ නෞකාවක දිග සහ පළල ගැන. යමකට හිතන්න පුළුවන් ඇයි මේ දිග සහ පළල ගැන අපි විශේෂයෙන් මේ කතා කරන්නේ කියලා. මේ වගේ මෙච්චර වැදගත් මාතෘකා ගොඩක් අස්සේ. ඇත්තටම මේකත් ඉතාමත් වැදගත්. මොකද මේකේ වැදගත්කම වාට තේරෙනවා. මොකද දන්නවද? අපි මේ නෞකාවල තියෙන ලයිට් ඊට පස්සේ මේ වගේ සමහර විශේෂිත කාර්යයන් ඒව ගැන සලකනකොට ඒ ඔක්කොම සම්බන්ධ වෙනවා මේ මේ නෞකාවේ දිග සහ පළල කියන මූලික පැරාමිතීන් වලට. මොකද නෞකාවක දිග අනුව තමයි ඒ නෞකාවේ ලයිට් දාන්න ඕන ප්‍රමාණය, ලයිට් කොච්චරක්ද දාන්න ඕන කියන සියල්ල තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට දැන් පැහැදිලිද මේ නිකම්ම නිර්වචනයක් නෙමෙයි කියන එක මේක. මේක ඉතාමත් වැදගත් දිග සහ පළල කියන සංකල්පය. ඉතින් ඇත්තටම මේ නෞකාවක දිග කියලා කියන්නේ නෞකාවේ සමස්ත දිග, length overall. ඒ කියන්නේ මේක උපරිම පළල කියන්නේ මේ නෞකාවේ ඔයාලට දකින්න පුළුවන් උපරිම පළල. ඒක තමයි greatest breadth එක කියලා. ඉතින් මේ දෙක නිකම්ම නිර්වචන නෙමෙයි. මේ දෙක මේ නෞකාවේ ලයිට් දාන එක පදනම් වෙලා තියෙන්නෙම මේ length එකයි breadth එකයි කියන සංකල්පය මත. ඉතින් ඔයා මේක අනිවාර්යෙන් දැනගන්න ඕන. හොඳයි යාළුවනේ. ඊළඟට මම කතා කරන්නේ මේ කවුරුත් වැඩිය හිතන්නේ නැති ඉතාමත් වැදගත් නිර්වචනයක්. බොහෝමයක් අය මේක නිකම්ම උඩින් කියවනවා මේ කිසිම අර්ථයක් ඔලුවට දාගන්න නැතුව, ග්‍රහණය කරගන්න නැතුව. ඊට පස්සේ කියනවා මේ ආරෝවා රමාරුයි පැටලෙනවා, තේරෙන්නේ නැහැනේ මොකද්ද මේ කිව්වේ. අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ වෙලා තියෙන්නේ මේ හරියටම මේ නිර්වචන ඔලුවට දාගත්තේ නැතිකම. අන්න ඒ වගේ එක තැනක් තමයි මේ දැන් මම ඔයාලට කියන්න හදන්නේ. එතකොට මේ මොකද්ද මම කතා කරන්නේ? vessel site of one another කියන සංකල්පය. මේකෙදී වෙන්නේ මේ නෞකාවේ ඉන්න ඔයාගේ වටේ තියෙන නෞකා සැබවින්ම තමන්ගේ ඇහෙන් දකින්න ඕන. විෂුවලි තමන්ට මේ ඉස්සරහෙන් වටේ වාට පේන දුරේ තියෙන නෞකා ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාට මේක ඇහෙන් පේන්න ඕන. ඔයාට මේක රේඩාර් එකෙන් හරි වෙනත් උපකරණයකින් හරි එහෙම පෙන්ලා වැඩක් නැහැ. මේක පේන්න ඕන කොහෙන්ද? තමන්ගේ ඇස් දෙකෙන් පේන්න ඕන. ඒකට තමයි vessel site of one another කියලා කියන්නේ. ඔයාට මේක වැදගත්කම තාම තේරුන්නේ නැහැ නේද? මේක වැදගත් කියලා මම ඔයාලට කියන්නේ ඔයාට මම ඉස්සරහදී කතා කරන්න යන මේ රූල් වලින් 11 ඉඳලා 18 වෙනකන් රූල්, ඊට පස්සේ 20 ඉඳලා 31 දක්වා රූල්, 31 ඉඳලා 34 දක්වා රූල්, මේ සියල්ලම මේ පාදක වෙලා තියෙන්නේ
මෙන්න මේ vessel site of one another කියන සංකල්පය මත ඔයාලට මේක ඇහෙන් පේනවා. ඒ ඇහෙන් පේනකොට මෙන්න මේ ක්‍රියාමාර්ගය ගන්න ඕන. අන්න එහෙම තමයි මේ රූල් ගොඩනැගිලා තියෙන්නේ. ඒකයි මම ඔයාලට කිව්වේ මේක පුංචි නිර්වචනයක්. හරිද? මේකේ බැරෑරුම්කම ඉතාමත් වැඩි. ඔයා මේක හරියට තේරුම් ගන්න ඕන. vessel site of one another කියන එක ඔයා මේක නිකම් කියවනකොට කියවලා ඇති. vessel site of one another මෙන්න මෙහෙම කියලා කියවලා ඇති. හැබැයි ඔයා ඒක දැක්කේ නෑ නේද අද? මම හිතනවා අද හරියට දකින්න නැති කියලා. මෙන්න මේ වචන ටික හරියට දකින්න, හරියට තේරුම් ගන්න මේවා ඉතාමත් වැදගත්. මේවා හරියට තේරුම් ගත්තොත් තමයි ඉස්සරහා රූල් ඔයාට පැටලෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, ඊළඟට මම කතා කරනවා මේ restricted visibility කියලා. දැන් අපි කලින් කතා කරේ හොඳට පේනවා කියලානේ site of one another. දැන් අපි කතා කරනවා visibility restricted අපිට පේන්නේ නැහැ. පේන එක අඩුයි. එතකොට මොකක් හෝ හේතුවක් මත දෘශ්‍යතාවයේ සීමා වෙනවා නම් හේතුවක් කියන්නේ මීදුම. නැත්තම් මොන හරි හිම වැටෙනවා. නැත්තම් වැහි කුණාටු. නැත්තම් වැලි කුණාටු. ඕ මොකක් හෝ සංසිද්ධියක් හින්දා ඔයාට මේ පේන දෘශ්‍යතාවයේ සීමා වෙනවා. හරිද? අන්න එහෙම අවස්ථාවක් තමයි මේ restricted visibility කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ restricted visibility කියන එක සම්බන්ධ වෙනවා මෙන්න මේ ROR rule ඇතුලේ තියෙන rule number 19 වෙනි rule එකට. ඒකෙදි කතා කරන්නේ මේ restricted visibility වෙලාවට ඔයා කොහොමද මේ නෞකාවක action එකක් බේරෙන්න සහ ගමන් කරන්න කොහොමද මොනවද ඔයා කරන්න ඕනේ කියන එක. එතකොට මේකෙදි විශේෂයෙන් කතා කරන්නේ rule number 19 දී මේ restricted visibility කියලා එයා එතන අදහස් කරන්නේ vessel not site of one another. අපි කලින් කතා කරේ මොකද්ද? vessel site of one another නේ. ඒ කියන්නේ ඔයාට නෞකාව ඇහෙන් පේනවා. මේක කතා කරන්නේ vessel not site of one another. ඒ කියන්නේ ඔයාට ඇහෙන් නෞකාව පේන්න බෑ. නෞකාව තියා ඔයාට ලයිට් එළියක්වත් පේන්න බෑ. මේ රූල් එකේදී. ඒතකොට එච්චර visibility එක restrict වෙලා තියෙන්නේ. අන්නේ ඔයාට දැන් පැහැදිලිද මේ වගේ මේ වචන වල වැදගත්කම? restricted visibility කියන එක අන්නේ වගේ දෙයක්. ඒතකොට ඔයාට අවස්ථා දෙකක් තියෙනවා. ඔයාට ඇහෙන් පේන්න පුළුවන්, එක්ක ඇහෙන් පේන්න බෑ. ඒතකොට ඔයා දැන් මේ ඉන්නේ ඇහෙන් පේන්නේ නැති අවස්ථාවක නම් ඔයාට අර මං කලින් කියපු රූල් 11 ඉඳලා 18 20 ඉඳලා 31ට ආදී කියපු රූල් එකක්වත් ඇප්ලයි වෙන්නේ නැහැ. ඔයාට පැහැදිලිද මේ වෙනස් වෙන හැටි? ඒතකොට ඔයා vessel not site of one another අවස්ථාවක නම් දැන් ඔයා ඉන්නේ. ඔයාට පේන්නේ නැහැ, ලයිට් එකක් දාලා තිබ්බට ලයිට් එක පේන්නේත් නැහැ, මොකක්වත් පේන්නේ නැහැ. හරිද? එතකොට ඔයා කෙලින්ම යනවා රූල් අංක 19ට conduct of vessel in restricted visibility කියන රූල් එකට ඔයා කෙලින්ම තල් වෙලා යනවා. ඔයාට මේ මොහොතේදී යම් කිසි ලයිට් එළියක් කර මොකක් හරි පේන්න පටන් ගත්තොත් හරිද? ඔයා තවදුරටත් එතකොට මේ රූල් 19 ඇතුලේ නෙමෙයි ඉන්නේ. ඔයා ටස් ගාලා එළියට යනවා රූල් නම්බර් 11 18 ඒ වගේ අර site of one another කියන අවස්ථාවට. ඔයාට මං හිතන්නේ පැහැදිලි මේවා වෙනස් වෙන ආකාරය. ඒකයි මම මේවට තවත් කියන්නේ. මෙන්න මේ නිර්වචන ටික හරියටම ඔලුවට දාගන්න. එතකොට ඔයාට පැටලෙන්නේ නැහැ. ඔයා ආය අහන්න එපා මේ ලයිට් එකක් පෙවුනානේ මට. ඉතින් ඇයි මං මේ ලයිට් එකක් පෙවුනානේ? ඒකනේ මම මෙහෙම දැම්මේ. ලයිට් එක මට පෙවුන්නේ නැහනේ. පෙවුන්නේ නැති නිසා කරපු දේ වැරදිද? ඒ අහන්නේ මේක ඔළුවේ වැඩ කරන්නේ නැතුව ගියොත් තමයි. ඉතින් මං හිතනවා දැන් මම මේ කියන විදිහට ඔයාට යම්කිසි අවබෝධයක් අනිවාර්යෙන් එන්න ඕන. පැටලෙන්න විදිහක් නැහැ. ඉතින් ඔයා තවත් උත්සාහ කරන්න මේක මේ හරියටම ඉගෙන ගන්න. හොඳයි යාළුවනේ. ඉතින් මම ඔයාලට මේ උත්සාහ කරේ මේ පැහැදිලි කරන්න මේ නිර්වචන කියන එක නිකම්ම වචන කිහිපයක් නොවේ කියන එකත් මේ වගේ අපිට නොපෙනෙන ගැඹුරු සැඟවුණු අර්ථ සහ භාවිතයන් මේ රූල් ඇස්සේ තියෙනවා කියන එකත්. ඉතින් ඔයා මේ නිර්වචන ටික හොඳට ඔලුවට දාගන්න, අගින් ඉඳලා මුලට කියවන්න, තේරුම් ගන්න හොඳට. එතකොට ඔයාට මේ ඉස්සරහා කතා කරන රූල් ඉතාලම සරලව පැහැදිලි වෙයි. ඔයා මේ any vessel, power driven vessel, not under command මෙහෙම කියලා ඔයාට හම්බෙන වචන ඔයා දකින්න. එතකොට තමයි ඔයාට මේකේ සැබෑ අර්ථය සහ මේකේ මේ රූල් එක පැටලෙන්නේ නැතුව ඉස්සරහට දකින්න පුළුවන්. මේකේ තියෙන ගැටලුව තමයි බොහෝමයක් අය මේ රූල් නිකන් කියවනවා. යමක් තේරෙනවා, තේරෙන්නේ නැත්තේ නෑ, තේරෙනවා. හැබැයි මේකේ සමහර වචන එයා දකින්නේ නැහැ. එයා සමහරලාට දකින්නේ මෙයා
උඩින් කියනවා any vessel pass another vessel කියලා කියනවා. හැබැයි මෙයා දකින්නේ any vessel කියන එකේ ගැඹුර. another vessel කියන එකේ ගැඹුර. සමහරලාට අපි දකිනවා power driven vessel pass another power driven vessel අන්න එහෙම දකිනවා. එතකොට එයා දකින්න එක මේ වෙලාවේ මේ power driven vessel එකක් ගැන තමයි කිව්වේ. එතකොට කලින් any vessel කියලා දැක්කේ නැහැ. දැන් power driven vessel එකක් ගැන කියන්නේ දැක්කේ. ඔන්න ඕක තමයි ගැටලුව. හරිද? මෙන්න මේක මම හිතනවා ඉස්සරහදී ඔයාලට මේ පැහැදිලි වෙයි මේ මම ඔයාලට උගන්වන්නම් හරියට. ඉතින් ඔයත් උත්සාහ කරන්න මේක හරියටම තේරුම් ගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයේ ඉදිරියේදී හමු වෙමු. ROR වල ඉතුරු රූල් කින්න අපි බලමු. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න කියලා කියන ගමන් වීඩියෝ එකෙන් ඔබ යමක් දැනුමට එකතු කරගත්තා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.